හරි ටාස්ක් වෙයිට් ඩිරෙක්ටිව් එක. ඒතර මේක කරන්නේ මේ අපි දන්නකො අපි මොකක් හරි ටාස්ක් එක මේ මොකක් හරි ජොබ් එකක ඇතුලේ ටාස්ක් කීපයක් තියෙනවා. කියන්නේ බලන්න අපි කියලා තියෙනවා what until all child task created by this task එක එක main task එකක් ඇතුලේ තව child task කීපයක් තියෙනවා. එතකොට අපිට කරන්න වෙනවා අර මේ ඔක්කොම child task ටික ඉවරනකම් මේ ඉන්න ඕනේ මේ ටාස්ක් එකේ මේ ෆයිනල් රිසල්ට් එක ගන්න. අන්න ඒ වගේ තැන්වල අපිට ටාස්ක් වෙයිට් කියන එක පාවිච්චි කරලා අර චයිල්ඩ් ටාස්ක් ටික ඉවරනකම් මේ බලන් ඉන්න මේ පාවිච්චි කරන්න පුළුවන් මේ ටාස්ක් වෙයිට් කියන ඩිරෙක්ටිව් එක. එතකොට ටාස්ක් වෙයිට් only wait for task created by current task. ඒ කියන්නේ මේන් ටාස්ක් එකකින් එයා බලන් ඉන්නේ එයාගේ චයිල්ඩ් ටාස්ක් ටික ඉවරනකම් විතරයි. අර මේ මොකේද මේ බැරි එකේ වගේ අනිත් මේ ත්‍රෙඩ් ගැන බලන්නේ නැහැ. current task එකේ child task ගැන විතරයි බලන්නේ. not all tasks in the program එකේ තියෙන all task ගැන නෙවෙයි බලන්නේ. එයාගේ child task ගැන විතරයි. not task created by other unrelated task. ඒ කියන්නේ අද අනිත් කට්ටිය මේකේ කියන්නේ එයාට සම්බන්ධ නැති අනිත් කට්ටියගේ task ගැන එයා කන්සිඩර් කරන්නේත් නැහැ. ඒක තමයි කියලා තියෙන්නේ. if condition pragma OMP task වෙයි. කන්ඩිෂන් ප්‍රග්මා මේක ලියන එක කන්ඩිෂන් එක දාලා එහෙමම මේ ටාස්ක් වෙයිට් එක දාන්නේ නැහැ. ඒක අපි කන්ඩිෂන් එක දාලා මොකක් හරි මේ කියන්නේ කෝඩ් එකකට පස්සේ මේ දැන් ඇතන මෙහෙම දාලා අපි දාන එක වැරදි කියලා එක තමයි මෙතන කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඇටොමික් ඩිරෙක්ටිව් එකකින් කරන්නේ නිකන් හිතන්නකෝ අපි අතන මේක බලන්නකෝ this is a small and simplest version of critical directive එක වගේමයි but only for one statement. ඒ කියන්නේ critical එක වගේම තමයි මේක වැඩ කරන්නේ නිකන් අර එක line එකකට වගේ කියන එක තමයි මෙතන කියන්නේ. update this variable one thread at a time. This protect one single memory update. හරි. critical එක වගේම මෙතන බලන්න මේක තමයි වැරදි කෝඩ් එක. ඒතර මේක බලන්න මෙතන pragma omp atomic එක දැම්මම මෙන්න මෙතෙන්ට මෙන්න මේ කෝඩ් එක විතරයි මේක දාලා හරි ඒක තමයි එතන කියලා දෙන්නේ. ඊට පස්සේ atomic එකේ නම් ඔය විදිහම තියෙන්නේ. ඊට පස්සේ බලන්න හරි. ඊට පස්සේ බලන්න flush directive එක කරන්නේ මොහක් හරි අවස්ථාවකදී අපිට මේ variable එක values ටික ඔක්කොම මේ threads වල අගයට සමාන කරන්න ඕන නම් අපිට පුළුවන් මේ flush directive එක පාවිච්චි කරන්න. බලන්න make sure this variable is updated in real memory. ඒ කියන්නේ real memory එකේ update වෙනවා. අපි සාමාන්‍යයෙන් thread එකක් අරගෙනකොට ඒක නිකන් virtual memory address නේ පාවිච්චි කරලා මේ virtual memory එකේ නේ හදාගෙන අපිට මේ flush එක පාවිච්චි කරලා කියන්න පුළුවන් මේ අදාළ කරන value එක සමාදෙන් මේ අදාළ කරන variable x කියන x හරි y හරි මොකක් හරි variable එකේ value එක මේක අනිත් threads ඔක්කොම මේක පාවිච්චි කරන්න කියන එක අපිට flush කියන මේ directive එක පාවිච්චි කරලා කියන්න පුළුවන්. flush force write changes to memory. කියන්නේ memory එකට memory එකේ write කරන්න කියලා force කරනවා. reload fresh value from memory. කියන්නේ අර memory එකට copy කරාට පස්සේ ඒක reload කරගන්නවා අදාළ කරන අනිත් threads ටික. ඒ කියන්නේ ඒක තමයි OMP get thread නම් 0. ඒ කියන්නේ master thread එක මේ flag එකේ value එක update කරනවා. එකට ගන්නවා. ඊට පස්සේ pragma OMP flush එකෙන් කරන්නේ මේක flush කරනවා memory එකට. ඊට පස්සේ මේ අද අනිත් threads ඒ කියන්නේ බිඳුව නොවන අනිත් threads මේ මොකද්ද local thread එක 0 මෙතන while local thread 0 නම් මේක execute කරන්න කියලා කියන්නේ එතකොට මෙතන කියනවා මේ flag එක මෙතනින් flush කරාට පස්සේ මෙන්න මේ අදාළ කරන local flag එකට සමානයි. හරි. ඔන්න ඔය මෙතන කියලා තියෙන්නේ. idea එක තේරෙනවනේ. මේ අර එක thread එකක් ගිහිල්ලා master thread එකෙන් වෙන්න ඕනේ මොකක්ද thread එකක් ගිහිල්ලා මේ ඒ අදාළ කරන variable එකේ value එක දැන් මේ shared variable එකනේ. එයා ඒක flush කරාට පස්සේ මේ අනිත් threads ටිකත් ඒ value එකම පාවිච්චි කරනවා. ඒක තමයි පාවිච්චි කරන්න එයාට force කරනවා. ඒක තමයි එතනින් වෙන්නේ. We can specify variable මෙහෙම. ඒ කියන්නේ pragma omp flush එකෙන් එක variable එකනේ variable කීපයක් දෙන්න පුළුවන්.
this flush only x and y. ඒ කියන්නේ x y variables එක විතරයි flush කරන්නේ. එහෙම නැත්නම් අපි නිකන් flush එක දැම්මොත් ඒ අදාළ කරන shared variable ඔක්කොම ටික flush වෙනවා. හරි. ඒක පොඩ්ඩක් බලා ගන්න වෙනවා අපි කෝඩ් එක ලියනකොට කොහොමද මේ ඒක වෙන්නේ කියලා. නිකන් flush කරත් ඔක්කොම variables ටික මේ flush වෙනවා. when is flush ඒ කියන්නේ සමහර දැන් මේ flush කියන එක සමහර තැන්වල automatically වෙනවා. දැන් pragma omp barrier critical parallel අපි දන්නවා මෙතන parallel කියන එක දානවා විතර මේ වගේ තැන්වලදී මේ automatically flush වෙනවා. අපි මේ flush එක දාලා කරන්න ඕනේ නැහැ. මේ වගේ මේ directives පාවිච්චි කරනවා නම් automatically මේ එතන කියන single එක exit වෙනකොට section එකක් exit වෙනකොට ඊට පස්සේ ordered එකක් exit වෙනකොටයි මේ කියන්නේ ඒක පාවිච්චි කරනකොට මේ අදාළ කරන ඒ variables මේ හද flush වෙනවා. ඒකයි manually කරන්න ඕනේ. but අපිට සමහර තැන්වලදී manually flush කරන්න තැන් තියෙනවා. ඉතින් ඒකදී මෙතන flush කියන මේ directive එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අතන කියලා තියෙන්නේ. ඊට මෙතන කියලා තියෙන්නේ මේ flush එකේ barrier එකේ වෙනස. wait for threads කියන්නේ threads ගණනය බලන්නේ අදාළ කරන variable එක ගැන. memory visibility ඒක memory එක memory එකේ update කරනනේ මේ දෙන්න බැරි එක දැන් මෙතන බැරි එක මේ බැරි pragma omp බැරි එක බැරි එක දෙත් අදාළ කරන variable ඔක්කොම ටික මේ memory එකට update කරනවා. synchronize flash එකෙන් මේ මොකද්ද execution එක synchronize කරන්න කියන්නේ මේ බැරි එකෙන් බලන් ඉන්නෝනේ ඒ කට්ටිය එනකම්. ඔය flash එකෙන් එහෙම මුකුත් කරන්න නෑ. යා කෙලින්ම variable එක update කරනවා මේ memory එකේ. ඊට පස්සේ තියෙන්නේ order directive එක. order directive එකේ තියෙන්නේ run this small section originally loop code. ඒ කියන්නේ මොකක්යි loop එකක් අපි run කරනවා loop එක අපිට ordered විදිහට මේ පිළිවෙලට run කර ගන්න ඕන අපිට මේ order directive එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් normally අපි මෙහෙම මේ parallel එක දාලා for එක දැම්මට පස්සේ මොකද වෙන්නේ? එයා පිළිවෙලට නෙමෙයිනේ thread එක යා වැඩි ඉවර කරන පිළිවෙලට තමයි මේ print කරන්නේ. but sometimes we need පිළිවෙල. ඒ කියන්නේ පිළිවෙලට අපිට මේ සමහර වෙලාවට මේ print කරගන්න හරි මොකක්ද කරගන්න එනවා. ඒතරකට මේක පාවිච්චි කරන්න පුළුවන් parallel for ordered. ordered එක දුන්නාම එයා පිළිවෙලට තමයි print කරන්නේ. restriction තියෙනවා. ඒ කියන්නේ පොඩි ගැටලු කීපයක් තියෙනවා can we be used inside for or parallel. ඒ කියන්නේ for loop එකක තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. only one thread inside the ordered block at a time. only one thread inside ordered block at ඒ කියන්නේ ordered එක එතකොට එක thread එකටයි එක time එකකට යන්න පුළුවන් critical එක වගේනේ. can't jump into out. ඒ කියන්නේ ඒ thread එක වැඩ කරන ගමන් එහෙන් එළියට ඇවිල්ලා ආයෙ ඇතුළට යන්න එහෙම කරන්න බෑ අපේ program එකේ. can one iteration can't execute ordered more than ඒ කියන්නේ එක iteration එක කීප සැරයක්. ඒ කියන්නේ හිතන්න එක thread එකකට මේක කීප සැරයක් execute කරන්න බෑ. එයා වැඩේ කරලා ගන්න ඒක එතනින් ආයෙ එළියට යනවා. ඒක තමයි තියෙන restriction ටික. combine parallel versions.